ආයුබෝවන් යාළුවනේ ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද අරගෙන ඇවිල්ලා ඉන්නේ චාලි and the chocolate factory පොතේ 26 වෙනි කොටස. ටෙලිවිෂන් චොකලට් කාමරය. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bell icon එක click කරොත් notification ගෙන්න ගන්නත් පුළුවන්. වොන්කා චාලි ජෝසියා සහ ටීවී පවුල සෝපානයෙන් බැහැලා ලොකු කාමරයකට ඇතුළු වුණා. ඒකේ තිබුණු එළිය කොයිතරම් දීප්තිමත්ද කිව්වොත් ඔවුන්ට සිදු වුණා ඇස් බාගෙට වහගෙන ගමන නවත්වන්න. වොන්කා හැමෝගෙම අත්වලට කළු වීදුරු උපැස්සිවල බැගින් දුන්නා. දීලා කිව්වා වහාම මේ කණ්ණාඩිය දමා ගන්න. ඔබ මේ කාමරයේදී මොනවා කළත් කණ්ණාඩිය නම් ගලවන්න එපා. ඒ මොකද මෙතන තියෙන එළියේ සැරට අන්ධ වේවි. කළු කණ්ණාඩිය දාගත්තට පස්සේ අමාරුවක් නැතුව වටපිට බලන්න චාලිට පුළුවන් වුණා. ඔහුට දකින්න ලැබුණේ පළලින් නඩු දිග කාමරයක්. කාමරයේ හැම තැනකම සුදු පාට තීන්ත ගාලයි තිබුණේ. කොහෙවත් දූවිලි පොදක්වත් තිබුණේ නැහැ. සීලිමේ සවිකර තිබුණ විදුලි පහන් වගයක්. ඒ වයින් පිට වුණේ නිල් පාට මිශ්‍ර සුදු එළියක්. කාමරයේ බොහොම දුරට හිස්ව තිබුණු තරමයි. නමුත් කාමරයේ ඈත කෙළවර හිස් නැහැ. එතන තිබුණා කකුල් වලට රෝද සවිකල යෝධ කැමරාවක්. උම්පලුම්පාවු ලොකු රංචුවක් ඒකට වට වෙලා හිටියා. සමහරු කැමරාවේ කාචය පිහි දමනවා. සමහරු කැමරාවේ කකුල් වලට තෙල් දමනවා. මේ උම්පලුම්පාව ඇඳගෙන හිටියේ අමුතු ඇඳුම්. තද රතු පාටින් මහලා තිබුණු ඒ ඇඳුම් වලින් පෙනුනේ රොකට් වලින් අහසට යවන ගගනගාමීන්ගේ පෙනුමක්. ඔවුන් බොහොම නිශ්ශබ්දව වැඩවල නිරත වෙලා හිටියා. මේ දිහා බලනකොට එක්වරම චාලිගේ හිතට බයක් ඇති වුණා. මෙතන මොකක් හරි අවදානමක් තියෙනවා. කල්පනා කළාට ඒ මොකක්ද කියලා චාලිට හිතා ගන්න බැරි වුණා. උම්පලුම්පාලත් මේ අවදානම ගැන දන්න පාටයි. එයාලගෙත් නෑ හිනාවීමක් හෝ කතා බහක්. කැමරාවට අඩි 50ක් පමණ දුරින් කාමරයේ අනෙක් කෙළවරේ කළු පාට මේසයක් මත උම්පලුම්පාවෙක් වාඩි වෙලා හිටියා. ඔහුගේ ඇස් යොමු වෙලා තිබුණේ ඉතා විශාල රූපවාහිනී යන්ත්‍රයක් දෙසට. ඔන්න අපි පටන් ගන්නවා. වොන්කා කිව්වේ හිතේ තිබුණ සතුට නිසා. එකතැන වාඩි වෙලා ඉන්න බැරුව උඩ පනිමින්. මේ තමයි මගේ අලුත්ම ඒ වගේම විශිෂ්ටතම නිර්මාණය. ටෙලිවිෂන් චොකලට්. මේ අත්හදා බලන කාමරය. ටෙලිවිෂන් චොකලට් කියන එකේ තේරුම මොකද්ද? මයික් ටීවී ඇහුවා. මේ මොන කරදරයක්ද? මේ ළමයා මගේ කතාවට බාධා කරනවා. ඒක නවත්වන්න වොන්කා කිව්වා. මේක ක්‍රියා කරන්නේ රූපවාහිනී යන්ත්‍රයක් මගින්. රූපවාහිනිය ගැන මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. බොහොම සුළු ප්‍රමාණ වලින් රූපවාහිනිය බැලීමේ වැරද්දකුත් නැහැ. නමුත් සුළු ප්‍රමාණ වලින් රූපවාහිනිය බැලීම ළමයින්ට තේරෙන්නේ නැහැ. එයාලා කවදාවත් ඒක ඉගෙන ගන්නෙත් නැහැ. එයාලට ඕන මුළු දවස පුරාම රූපවාහිනිය ඉස්සරහෙන් වාඩි වෙලා ඒක බලන්න. මං ඒ වගේ කෙනෙක්. මයික් ටීවී කිව්වා. කටවහ ගන්නවා. මයික්ගේ තාත්තා සැර කළා. ඔබට ස්තුතියි වොන්කා කිව්වා. මගේ මේ අරුම පුදුම රූපවාහිනී යන්ත්‍රය වැඩ කරන්නේ කොහොමද කියලා දැන් මම ඔබට කියන්නම්. නමුත් ඊට කලින් මම මෙහෙම අහන්නම්. ඔයාලා දන්නවද සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍රයක් වැඩ කරන්නේ කොහොමද කියලා? ඒක බොහොම සරලයි. එක කෙළවරක රූපවාහිනී කැමරාවක් මගින් චිත්‍රයක් ඡායාරූපයට නගනවා. විදුලි බලයෙන් මේ රූපය ඇහැට නොපෙනෙන තරම් පුංචි කෑලි වලට කඩලා අහසට විදිනවා. ඒවා අහසේ පාවෙවි යනවා. ඒ අතරේ කාගේ හරි ගෙදරක ඇන්ටනාවක් හමු වුණා කියමුකෝ. එහෙම වුණාම අර පුංචි කෑලි ටික ඇන්ටනාවේ වයරේ දිගේ පහළට ඇවිත් රූපවාහිනී යන්ත්‍රයට ඇතුළු වෙනවා. ඒකෙදී විදුලි බලයෙන් අර පුංචි කෑලි එකට එකතු වෙලා ආයෙමත් මුල් චිත්‍රය හැදෙනවා. රූපවාහිනී යන්ත්‍රය වැඩ කරන්නේ හරියටම ওই විදිහට නෙමෙයි. මයික් ටීවී කිව්වා. මොකක් කිව්වේ? මට ඇහුන්නේ නැහැ. වොන්කා කිව්වා. ඔයාලා කියන සමහර දේවල් මට ඇහෙන්නේ නැති වෙන්න පුළුවනි. එහෙම වුණොත් සමා වෙන්න. මං කිව්වේ රූපවාහිනිය ක්‍රියා කරන්නේ ඔය පිළිවෙලට නෙමෙයි කියලා. මයික් ටීවී පුළුවන් තරම් සද්දෙන් කෑ ගැහුවා. ඔයා හොඳ ළමෙක් වොන්කා කිව්වා. ඒත් ඔයාගේ කතාව වැඩි. හොඳයි දැන් කමන්නේ. රූපවාහිනී යන්ත්‍රය වැඩ කරන හැටි දැක්ක පළවෙනි මිනිත්තුවේදීම මට හොඳ අදහසක් ආවා. රූපයක් විදුලි බලයෙන් පුංචි කෑලි වලට කඩලා අහසින් යවන්න අර මිනිස්සුන්ට පුළුවන්. ඒ කෑලි අහසෙන් ගිහින් එකට එකතු වෙලා ආයෙමත් චිත්‍රය හැදෙනවා. එහෙමනම් මට බැරෑයි චොකලට් එකකටත් ඒ දේම කරන්න. ඇත්ත චොකලට් එකක් විදුලි බලයෙන් පුංචි කෑලි වලට කඩලා අහසින් යවුවොත් අනෙක් කෙළවරේ කාට හරි පුළුවන් ඒ කෑලි ටික එකට එකතු කරලා කන්න.
ඒක කරන්න බෑ මයික් ටීවී කිව්වා. ඔයාට හිතෙන්නේ එහෙමද? වොන්කා ඇහුවා. එහෙනම් හොඳට බලාගන්න. මං දැන් මේ කාමරයේ ඒ කෙළවරේ ඉඳලා මේ කෙළවරට රූපවාහිනී තරංග මගින් මගේ හොඳම චොකලට් එකක් යවනවා. ඔය සූදානම්ද? හරි චොකලට් එක ගේන්න. වොන්කා අණ දුන්නා. උම්පලුම්පාව 6 දෙනෙක් එළියට ආවා. නිකන් නෙමෙයි. ඔවුන්ගේ කරේ තිබුණ යෝධ චොකලට් එකක්. ඒ තරම් ලොකු චොකලට් පෙත්තක් චාලි කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒක ගෙදරදී නිදාගන්න මෙට්ටේ තරම් ලොකුයි. ඒක ඊටාම විශාල විය යුතුයි. වොන්කා කිව්වා. ඒ මොකද අපි රූපවාහිනියෙන් යවන දෙයක් ගෙදරදී යන්ත්‍රයට එන්නේ කුඩා වෙලා. කොයිතරම් ලොකු මිනිහෙක් රූපවාහිනියෙන් කැමරාවෙන් රූපගත කළත් එයා ගෙදර රූපවාහිනියෙන් පෙනෙන්නේ පැන්සලක් තරම් කුඩාවට. එහෙම නේද? හොඳයි සූදානම් වෙන්න. එපා ඔක්කොම නවත්තන්න. මයික් ටීවී පිටිපස්සට වෙලා ඉන්න. ඔයා කැමරාවට කිට්ටු වැඩි. ඒකෙන් නිකුත් වෙනවා අනතුරුදායක කිරණ වර්ගයක්. ඒකයි ඔය උම්පලුම්පාව විශේෂ ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඒක රොකට් වලින් අහසට යන ගගනගාමියෝ අඳින විශේෂ ආරක්ෂක ඇඳුමක්. දැන් හරි ස්විච් එක දමන්න. එක් උම්පලුම්පාවෙකු ලොකු ස්විච් එක එලිලා ඒක පහළට ඇද්දා. විදුලියක් කෙටුවා වගේ සෑර දීප්තිමත් එළියක් පත්තු වෙලා ඊළඟට නිවි ගියා. චොකලට් එක ගිහින් ජෝසියට කෑ ගැහුණා. "ඔව් කිව් දේ ඇත්ත බව කාටවත් පෙනුණා. යෝධ චොකලට් එක සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා අහසට ගිහිල්ලා. දැන් ඒක අහසේ." වොන්කා කිව්වා. "අපේ ඔළුව වලට උඩින් ඉහළ ආකාශයේ දැන් චොකලට් එක ගමන් කරනවා. ඊටාම කුඩා කැබලි ලක්ෂ ගණනක් හැටියට. ඉක්මන් කරන්න. දැන් මෙහෙට එන්න." ඔව් කාමරේ අනිත් කෙළවරට දිව්වා. "දැන් මේ රූපවාහිනියේ තිරය දිහා බලන්න. ඔන්න එනවා. චොකලට් එක එන හැටි බලන්න." රූපවාහිනියේ තිරය මැද චොකලට් එක පෙනුණා. ඒක ගන්න වොන්කා කෑ ගැහුවා. "ඒක රූපවාහිනියේ තිරයේ තිබෙන පින්තූරයක් විතරයි." මයික් ටීවී කිව්වේ hina වෙමින්. "ඒක කොහොමද ගන්නෙ?" චාලි බකට් අත දික් කරලා රූපවාහිනියේ වීදුරු තිරයෙන් ඒක අරගන්න. චාලි යාගේ අත ඉස්සරහට දිගු කරලා තිරය ඇල්ලුවා. එක සැරේට ඕගේ අතට චොකලට් එක ආවේ මහා පුදුමාකාර විදිහට. තව ටිකෙන් ඔහුට ඒක අතහැරෙනවා. "ඒක කාලා බලන්න." වොන්කා කිව්වා. "ඒක බොහොම රසවත්. ඒක අර චොකලට් පෙත්තමයි. ආසෙන්නේදී පුංචි වෙලා." "මේක නම් මහා පුදුමයක්." ජෝසියට කියවුණා. "පුදුමයක් නෙමෙයි දේව හාස්කමක්. ඒක නේන්නම් හිතලා බලන්න." වොන්කා කිව්වා. "මං ඊළඟට රට පුරාම මේ ක්‍රමය පාවිච්චි කරන්න ගන්නවා. එතකොට ඔයාලා ගෙදරදී රූපවාහිනිය බලමින් ඉන්නකොට එක සැරේම වෙළඳ දැන්වීමක් දකින්න ලැබේවි. පසුබිමෙන් කතා කරන හඬ ඇසේවි. වොන්කාගේ චොකලට් කාලා බලන්න. ලෝකයේ තිබෙන හොඳම චොකලට්. වොන්කා චොකලට්. අපි කියන දේ ඔබට අවිශ්වාස නම් මේ චොකලට් පෙත්ත කාලා බලලා ඔබම තීරණය කරන්න." එම දැන්වීම ගිය වහාම තිරයට අත තිබූ ගමන් චොකලට් පෙත්තක් අතට එනවා. "විශිෂ්ටයි." ජෝසියා කිව්වා. "ඒකෙන් මුළු ලෝකෙම වෙනස් වේවි." 27 කොටසෙන් හමු වෙනකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.